ඔයාට මොකක් හරි වැදගත් වැඩක් කරන්න තියෙනවා. පාඩම් කරන්න නැත්නම් ඔයාගේ අනාගතය වෙනුවෙන් මොකක් හරි දෙයක් ගොඩනගා ගන්න. ඔයා මේසෙට වෙලා වාඩි වෙලා ඉන්නවා. හැබැයි විනාඩි 5ක් යන කලින් ඔයාටත් නොදැනීම ඔයාගේ අතට ෆෝන් එක එනවා. අන්තිමට පැය 2-3ක් ඔයා ස්ක්‍රෝල් කර කර අනිත් මිනිස්සුන්ගේ ජීවිත දිහා බලනවා. දවස ඉවර වෙලා නිදාගන්න යද්දී ඔයාට දැනෙනවා පපුව පිච්චෙන පසුතැවීමක්. අදත් මම මගේ කාලේ නාස්ති කළා නේද කියන හැඟීම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ ලාභ සතුටට ඇබ්බැහි වුණු සමාජයේ ඔයාගේ නැති වෙච්ච අවධානය එහෙමත් නැත්නම් ෆෝකස් එක 100%ක්ම ඔයාට ලබා ගන්න පුළුවන් බලවත්ම ස්ටොයික් රහස් තුනක් ගැන. The Matrix of Distraction. ප්‍රශ්නය මුල. ඇයි අපිට එක වැඩක් දිගටම කරන්න බැරි? ඇයි අපි මෙච්චර කම්මැලි? ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. අද ඔයා ජීවත් වෙන ලෝකය හැදිලා තියෙන්නේම ඔයාගේ අවධානය ලබා ගන්න. ඔයා ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න හැම තප්පරයක්ම වෙන කෙනෙක්ට සල්ලි යනවා. ඒ නිසා සමාජ මාධ්‍ය සහ සමාගම් මිලියන ගාණක් වියදම් කරලා ඔයාගේ මොළය හැක් කරලා තමයි තියෙන්නේ. නිතර නොටිෆිකේෂන්, මැසේජස්, ෂෝට්ස් වීඩියෝස් නිසා ඔයාගේ මොළය ලාභ ඩොපමීන් වලට ඇබ්බැහි වෙලා. ඒ නිසා පොතක් බලන එක, එක්සර්සයිස් කරන එක, තමන්ගේ ටාගට් එකකට වැඩ කරන එක ඔයාගේ මොළයට මාර්ම බෝරින් වැඩක්. හැබැයි මේ මානසික වහල්කමෙන් මිදෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අත්‍යවශ්‍ය නොවන හැමදේම අයින් කරලා දාන්න. The Art of Elimination. ඔයාට ෆෝකස් එක හදාගන්න ඕන නම් මුලින්ම කරන්න ඕන දේ තමයි වැඩ කරන්න වාඩි වෙද්දී ඔයාගේ ෆෝන් එක වෙන කාමරයකින් තියෙන එක. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම ස්විච් ඔෆ් කරන එක. ෆෝකස් කරනවා කියන්නේ කරන වැඩේට අවධානය දෙන එකටම නෙමෙයි. ෆෝකස් කරනවා කියන්නේ ඔයාගේ අවධානය බෙදෙන අනිත් දේවල් වලට නැහැ කියන්න පුරුදු වෙනවා කියන එකයි. ෆෝන් එක ළඟ තියාගෙන ඒක දිහා නොබලා වැඩ කරන්න පුළුවන් කියලා ඔයාවම රවට්ට ගන්න නම් එපා. බාධා කරන දේවල් ඔයාගේ අස්මානයෙන්ම අයින් කරලා දාන්න. දෙවැනි රහස කම්මැලිකමට ආදරය කරන්න. Embrace the boredom. ඔයා වැඩක් කරන්න පටන් අරන් විනාඩි 10ක් යද්දී ඔයාගේ මොළය ඔයාටම කියනවා මට මහන්සි, කම්මැලි, පොඩ්ඩක් අපි ෆෝන් එක බලමුද? අන්න ඒ තප්පරය තමයි ඔයාගේ ජීවිතය තීරණය කරන තප්පරය. ගොඩක් මිනිස්සු ඒ වෙලාවේදී පරදිනවා. ඒ වෙලාවේදී ෆෝන් එක අතට ගන්නවා. හැබැයි අන්බ්‍රෝකන් කෙනෙක් අන්න ඒ කම්මැලිකම විද දරා ගන්නවා. ඔයාට කම්මැලි හිතුනම ෆෝන් එක ගන්න එපා. ඒ වෙනුවට හිස් බිත්තියක් දිහා බලාගෙන විනාඩි 5ක් නිකන් ඉන්න. ඔයාගේ මොළයට තේරුම් කළ දෙන්න ලාභ සතුටට තව දුරටත් පාලනය කරන්න බැහැ කියලා. අන්න ඒ අමාරු අවස්ථාව පහු කරපු ගමන් ඔයාගේ ෆෝකස් එක 100%ක්ම ලොක් වෙනවා. ඒකට කියන්නේ ෆ්ලෝ ස්ටේට් එකක් කියලා. තුන්වෙනි රහස මොටිවේෂන් එනකම් නම් බලන්න ඉන්න එපා. ඩිසිප්ලින් ඕවර් මොටිවේෂන්. ගොඩක් අය වැඩ කරන්න කලින් මොටිවේෂන් වීඩියෝස් බලනවා. හැබැයි මොටිවේෂන් කියන්නේ හරියට නානවා වගේ දෙයක්. ඒක දවසකින් දෙකකින් කුණු වෙලා යනවා. හැබැයි ශික්ෂණය එහෙමත් නැත්නම් ඩිසිප්ලින් කියන්නේ අත්තිවාරමක් නැත්නම් ෆවුන්ඩේෂන් එකක්. ඔයාට වැඩක් කරන්න කම්මැලි හිතුණත්, ඇඟට අමාරු වුණත්, දුක හිතිලා හිටියත් ඔයා කරන්න ඕන දේ අනිවාර්යෙන්ම කරනවා. අන්න ඒක තමයි නියම ඩිසිප්ලින් එක. දිනන මිනිස්සු වැඩ කරන්නේ ආසාවට නෙමෙයි. ඒක කරන්න ඕන තියෙන මානසිකත්වයටයි. හැඟීම් වලට ඔයාගේ ඉලක්කය පාලනය කරන්න දෙන්න එපා. දැන් ඔයාට තේරෙනවා ඇති ෆෝකස් එක කියන්නේ උපතින්ම එන දෙයක් නෙමෙයි. ඒක ඔයා පුරුදු පුහුණු කළගත යුතු එකක්. අද ඉඳන් ෆෝන් එකේ තිරයට ඔයාගේ ජීවිතේ පාවා දෙන්න යන්න එපා. සෝෂල් මීඩියා වල අනිත් මිනිස්සු දිනද්දී ඔයා බලන් ඉඳපු කාලේ ඉවරයි. දැන් තියෙන්නේ ඔයාගේ කාලයයි.